යාසු කොහොමද ඔයාලට? මම අද කියන්න යන්නේ කවුරුත් මගෙන් අහන මේ රම්පෙ පැලේ ගැන. මන් දන්නේ තව සයිප්‍රස් වල මේ වගේ පැල තියෙනවද කියලා. තියෙනව නම් ඔයාලත් ඒ ගැන ෂෙයා කරගන්න. මම කියන්නම් මං කොහොමද මේ පැලේ හදාගත්තේ කියලා. මෙයාට අවුරුදු 1මාරක් වෙනවා දැන්. මෙයා මම වැකේෂන් ගිහිල්ලා එනකොට අම්මා තමයි මට දුන්නේ. මේ පැලේ මුල විතරයි මං ගේනකොට තිබ්බේ. ගිනාවේ තිත පොල් මුඩු දෙකකට අර මුලේ තිබ්බ පස් චුට්ටත් එක්කම ලන්ච් ෂීට් එක වත් කොලේ කොතලා තමයි මං ගෙනාවේ. මොකද බර වැඩි වෙන්නත් බෑනේ. ඊට පස්සේ මං ගෙනල්ලා මේක වතුරේකේ නම් දැම්මේ නෑ. ගොඩක් අය කරන වැරද්ද තමයි මෙහි වතුර එකකට දාන එක. ඒක කරන්න එපා. මෙහි වතුරවල කෙමිකල්. එතකොට රම්පෙ කියලා කියන්නේ ඉක්මනින් වතුර උරා ගන්න පැලයක්. ඔයා කරන්න ඕනේ ගෙනාපු දාට පහුවදාම මේක පස් වලට යට කරන්න අර පොල් මුඩුත් එක්කම. ඊට පස්සේ පොඩ වතුර දාලා මෙයාව හුරු කරගන්න. ඒ වගේම මම මේ හදන රම්පෙ පැලේ ජූලි ඉඳලා ඔක්තෝබර් නොවැම්බර් සීත කාලේ ලඟ වෙනකම්ම ඉන්නේ එළියේ. එතනින් පස්සේ මෙයා ඉන්නේ ගේ ඇතුලේ. මොකද මෙහි සීතල මෙයාට ඔරොත්තු දෙන්නෙත් නෑ. දැඩි අවුරශ්මිය ඔරොත්තු දෙන්නෙත් නෑ. ඔයාලා මේක එළියේ තියනවා නම් කොයිම වෙලාවකවත් මෙහි ඉරේ එළියට නම් මේක තියන්න එපා. මම අත්දැකීමෙන් කියන්නේ මේ කොළ ටික ඔක්කොම පිච්චිලා යනවා. ඒ නිසා මේක මද අවුවේ හෙවන ඇති තැනක තියලා හදන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් නම් සීතල කාලෙට ගෙට ගන්න ඔයාලට පුළුවන් ලස්සන රම්පෙ පැලයක් හදාගන්න. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයාලත් හදලා බලන්න.